මමද කුරුවිට රත්න මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරන්න හදන්නේ. සිරිපා කරුණා කිරීමට තිබෙන ඉතාමත් ලස්සන වනගත මාර්ගයක් තමයි මේ කුරුවිට රත්න මාර්ගය. මම කුරුවිට ටවුන් එකට ඇවිල්ලා කුරුවිට බස් ස්ටෑන්ඩ් එකෙන් අඩවිකන්ද බස් එකකට ගොඩ වෙලා අඩවිකන්දින් බැස්සා. අඩවිකන්දින් පටන් ගන්නා සිරිපා මාර්ගයක් වන මේ රත්න මාර්ගය අලුත් පාර සහ පරණ පාර කියලා පාරවල් දෙකකට බෙදෙනවා. අලුත් පාර කොන්ක්‍රීට් කරලා වාහන වලට ගමන් කිරීමට හැකි ලෙස ආදා තිබෙනවා. කුරුවිටේ ඉඳන් එන බස් එක අඩවිකන්දට විතරයි එන්නේ. එතන ඉඳන් පාගමනින් තමයි සිරිපා කරුණා කරන්න තිබෙන මේ කුරුවිට රත්න මාර්ගය පටන් ගන්නෙ. ඒත් අලුත් කුරුවිට රත්න මාර්ගයෙන් වර්ණගල අම්බලම දක්වා වාහන ගමන් කිරීමට පුළුවන්. අඩවිකන්දෙන් ලොරි රථ සහ ට්‍රී රෝද රට හයර් එකට අරන් වර්ණගල අම්බලම දක්වා වාහනෙන් යන්න පුළුවන්. ඒත් මම තෝරගත්තේ කුරුවිට රත්න පාරේ පැරණි මාර්ගය. මේ මාර්ගයේ වාහන ගමන් කරන්න බෑ. ආරම්භයේ සිටම පාගමනින් තමයි යන්න තියෙන්නේ. මේ තමයි වර්ණගල දියැල්ල. මෙතනට ඈතින් කොළඹ නගරය දිස්සෙනවා. ඒත් අද වැස්ස වැහැලා මීදුම් පිරලා තියෙන හින්දා මට මෙතන ඉඳන් කොළඹ නගරය දැක ගන්න වෙන්නේ නැහැ. ලස්සන පරිසර විවිධත්වයක් තියෙන වනගත මාර්ගයක් තමයි මේ කුරුවිට රත්න මාර්ගය. ඒ වගේම ටිකක් මේ මාර්ගය දුෂ්කරයි. ආසන්න වශයෙන් කිලෝමීටර් 12ක් හෝ 14ක දුරක් ගමන් කරන්න ඕනේ ශ්‍රීපාද ස්ථානයට. ඈත අතීතයේ ඉඳන් සිරිපා වන්දනාවට පැමිණෙන බැතුමුතුන් අතර භාවිතා වන විශේෂ යෙදුම් මාලාවක් පවතිනවා. අතීතයේ සිට සිරිපා වන්දනාවට යාමට පිරිසක් එකතු කරගන්නා පුද්ගලයා නඩේ ගුරා ලෙස හඳුන්වනවා. සිරිපා වන්දනා කරන මෙම පිරිසට කියන්නේ නඩේ කියලා. මෙම නඩේ නායකයා තමයි නඩේ ගුරා කියන්නේ. සිරිපා වන්දනාවේදී භාවිතා වන තවත් ඉදුමක් තමයි කරුණාව කියන්නේ. එනම් අතීතයේ සිට සිරිපා වන්දනාවේ ගමන් කිරීමේදී මේ භාවිතා කරනවා. මම සිරිපාදේ වඳින්න යනවා කියන වචනය පෙළ වෙනුවට මම සිරිපාදේ කරුණා කරන්න යනවා යනුව වෙනස් කරලා තමයි කියන්නේ. යනවා කියන වචනයට තමයි කරුණා කරනවා කියන වචනේ ආදේශ කරලා තියෙන්නේ. සිරිපා වන්දනාවේදී භාවිතා කරන තවත් යෙදුමක් තමයි සැහැල්ලුව. සිරිපා වන්දනා කිරීමේදී තමන් රැගෙන යන සියලුම ආම්පන්න සහ බඩු බාහිර ආදී බහාලන බෑගයට තමයි සැහැල්ලුව කියන්නේ. බර නැති අදහසින් යුක්තව සිරිපා වන්දනා කරන්න යනවා යන අදහස ඇතිව මෙම සැහැල්ලුව යන වචනේ භාවිතා කරනවා. සිරිපා කරුණා කිරීමේදී අපිට ඉදිරියෙන් සිරිපා කරුණා කරන්නන්ගෙන් සුගතශීලීව ඉඩෙල්ලීමට සංහිඳේ යන වචනේ භාවිතා කරනවා. දෙන්න අපට සංහිඳේ දුන්න අයට පින්පිරේ යනුවෙන් අතීතයේ සිරිපා කරුණා කරන්නන් භාවිතා කරලා තිබෙනවා. කිසිදු දිනක සිරිපා කරුණා කර නැති අය ප්‍රථම වරට සිරිපා කරුණා කිරීමට පැමිණෙන විට ඔහු හෝ ඇයව හඳුන්වන්නේ කෝඩුකාරයා කියලා. එනම් පළමුවට සිරිපා වන්දනාවට සහභාගී වන්නා මෙලෙස කෝඩුකාරයා ලෙස හඳුන්වනවා. කිරි කෝඩු සහ දඬු කෝඩු කියලා දෙකකට බෙදෙනවා. එනම් පළමුවට සිරිපා වන්දනා ගමනට එකතු වන කුඩා දරුවෙකු හෝ දැරියක් හඳුන්වන්නේ කිරි කෝඩු කියලා. ප්‍රථමවට සිරිපා ගමනට එකතු වන වැඩිහිටියෙකු දඬු කෝඩු ලෙස හඳුන්වනවා. සිරිපා වන්දනාකරුවන් සිරිපතුල වන්දනාමාන කිරීමට පෙර පිරිසිදු වීම පේවීම ලෙස හඳුන්වනවා. මෙම යෙදුම් තමයි අතීතයේදී සිරිපා වන්දනාවේදී යොදාගෙන තිබෙන්නේ. මම දැන් කුරුවිට මාර්ගයේ ඔස්සේ ටිකක් ඉදිරියට ගමන් කරමින් සිටින්නේ. මම ජම්බෝල ගහයට අම්බලම වර්ණගල අම්බලම ආදී පසු කරමින් දැන් මම ළඟා වෙන්නේ තුම්මෝදරට. මම දැන් ඉන්නේ තුම්මෝදර. මේ සීතගඟුලින් මෙගොඩ තියෙන අම්බලමට කියන්නේ මෙගොඩ අම්බලම කියලා. සීතගඟුලෙන් එගොඩ තියෙන අම්බලමට කියන්නේ එගොඩ අම්බලම කියලා.
ගිය අවුරුද්දේ මම කුරුවිට පාරෙන් සිරිපා කරුණා කිරීමේදී මේ පාලම තිබුණේ නැහැ. මේ පාලම අලුතෙන් තමයි හදලා තියෙන්නේ. මේ පාලම හදපු එක නම් ගොඩක් හොඳයි. මොකද වැස්ස වැඩි දවසට මෙතනින් ගොඩ වෙන්න අමාරුයි. මෙතනට තුම්මෝදර කියන්නේ සීතගඟුල සහ කුරුගඟ එකතු වෙන තැනට තමයි තුම්මෝදර කියන්නේ. එක පැත්තකින් සීතගඟුල අනිත් පැත්තෙන් කුරුගඟ මේ දෙකම එකතු වෙලා එකට ගමන් කරනවා. මෙතන ගංගා 3ක් එකතු වෙලා වගේ පෙනෙන්නේ. ඒකයි මෙතනට තුම්මෝදර කියන්නේ. මෙතන දැක්කම මට දෙයක් මතක් වුණා. 2024 ඔක්තෝබර් මාස 25 වෙනිදා මම මගේ යාළුවෝ කට්ටියත් එක්ක අවාර සිරිපා කරුණා කරද්දී මෙන්න මෙතනදී මගේ යාළුවෙක්ගේ ඇහි කූඩෙල්ලෙක් කෑවා. අවාරේ මේ පාර ගොඩක් කැලේ වෙවිලා තියෙන්නේ. එරත්න පාරේ මෙන්න මෙතන විශේෂයි. සිරිපා කරුණා කරන්න තියෙන තාත් පාරක් මෙතනදී හම්බෙනවා. මේ තමයි දැරණියකල උඩමාලි බොඩ පාර. මේ කුරුවිට එරත්න පාර. දැරණියගල උඩමාලි බොඩ පාර දිගේ සිරිපා කරුණා කරන්නන් පැමිණීමේදී මාලි බොඩ පාර මෙතනදී කුරුවිට එරත්න මාර්ගයකට එකතු වෙනවා. මම දැන් ඉන්නේ කුරුවිට එරත්න පාරේ භාගයක් දුරට ඇවිල්ලා. මේවට අලි ගැවසෙනවා. ශීපාද රක්ෂිතයේ මේ අවට කුණුදිය පවුව, සප්ත කන්‍යා කඳු වැටිය, පිදුසලාව කඳු වැටිය අවට මේ අලි ගැවසෙනවා. මම දැන් කුරුවිට එරත්න මාර්ගයේ ඉදිකටු පහනට ළඟා වෙමින් ඉන්නේ. මේ හවස යාමේ වැස්ස වැහැලා මීදුමෙන් වැසී තිබෙන ලස්සන බලන්නකෝ. මාරම ලස්සනක් තිබෙන්නේ. මම දැන් ඉන්නේ එරත්න පාරේ ඉදුකටු පහන ළඟ. මෙතන චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන් දල්වා පන්සිල් අරගෙන කෝඩුකාරයා නූල් පන්දුවක් ඉදිකටුවක අමුණා මෙතන විශේෂ චාරිත්‍රයක් සිදු කරනවා. මෙතනට ගෙත්තම් පාන යන නමද භාවිතා කරනවා. මම දැන් කුරුවිට එරත්න පාරේ අවසානයට ළඟා වෙලා තියෙන්නේ. ඉදිරියෙන් මේ පාර රත්නපුර පාරට එකතු වෙනවා. මේ සීපාද රක්ෂිතයෙන් ගංගා 4ක උපත සිදු වෙනවා. මහවැලි, කැලණි, කළු, වලවේ යන
මෙම සතර මහා ගංගාවන්හි උපත මෙම උතුම් සිරිපා අඩවියෙන් ආරම්භ වෙනවා. මම දැන් රත්නපුර පාරට ළඟා වෙමින් ඉන්නේ. මේ කුරුවිට රත්න පාර. මේ තමයි රත්නපුර පාර. කුරුවිට රත්න පාර රත්නපුරට එකතු වන මෙම ස්ථානයට කියන්නේ හැරමිටි පාන කියලා. මේ තමයි ගල්වම් ගෙඩිය. මම දැන් කුරුවිට රත්න පාරෙන් නැවිලා රත්නපුර පාරට එකතු වුණා. මේ ඉදිරියෙන් පේන්න තියෙන්නේ රත්නපුර පාරේ මකර තොරණ. මම දැන් ඉන්නේ රත්නපුර පාරේ ටිකක් දුරට ඇවිල්ලා. මේ හරිය තමයි මකර තොරණ. මම ගමන් කරන්න ඕනේ මේ පාරේ ඉදිරියට. මම දැන් ඉන්නේ ආඩියාමල තැන්නට ආසන්නව. මේ බලන්න, මේ තමයි ශ්‍රීපාද ස්ථානය ආඩියාමල තැන්නට දිස්සන අයුරු.
මෙතනින් හැටන් නල්ලතනි මාර්ගයට පිවිසෙන්න පුළුවන්. මේ පාර දිගේ මීටර් 600ක් ගියාම හැටන් පාරේ ඉදිකටු පහනට යන්න පුළුවන්. මෙතනින් තවත් පාරක් රත්නපුර පාරට එකතු වෙනවා. කුරුවිට එරත්න මාර්ගයේ වගේම වනගත මාර්ගයක් වන දෙහනකන්ද මුක්කෝත්ත මාර්ගය තමයි මෙතනින් රත්නපුර මාර්ගයට එකතු වෙන්නේ. මේ තමයි මම ආපු පාර කුරුවිට එරත්න පාර. මේ තමයි රත්නපුර පලාබත්තර පාර. මෙතන තමයි කුරුවිට පාරයි පලාබත්තර පාර එකතු වෙන්නේ. මේ හරිය තමයි රත්නපුර පාරේ මකරතොරණ තියෙන්නේ. මේ පාර දිගේ ඇවිල්ලා තමයි මෙතනට කල්පනාකාන්තින් මේ මෙතනින් තමයි දෙහනකන්ද මුක්කෝත්ත පාරට යන්නේ. මම දැන් ඉන්නේ රත්නපුර පාරේ ඇහැල කණුව ළඟ. ඇහැල කණුව ළඟ ඉඳන් තමයි මහගිරි දඹේ පටන් ගන්න. මේ තමයි හුලං කපොල්ල. මම දැන් සිරිපා මාළුවට කරුණා කරන ගමන් ඉන්නේ. මේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා පිහිටි උතුම් ශ්‍රීපාදස්ථානය. මෙම ශ්‍රීපාදස්ථානයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන පමණක් නොව තවත් බුදුවරුන් 3 නමකගේ සිරිපා සටහන් මෙම ශ්‍රීපාදස්ථානයේ පිහිටා තිබෙනවා. එනම් කකුසඳ බුදුරජුන්, කොණාගමන බුදුරජුන්, කාශ්‍යප බුදුරජුන් යන බුදුවරුන් 3 නමගේම සිරිපතුල් මෙම ශ්‍රීපාදස්ථානයේ පිහිටා තිබෙනවා. දැන් ඉස්මතු වී තිබෙන්නේ අප මහා තථාගතයන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලයි. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලට පහළින් පිළිවෙලින් කකුසඳ, කොණාගම, කාශ්‍යප බුදුරජුන්ගේ සිරිපතුල් පිහිටා තිබෙනවා. මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා කමල පිහිටවනු ලබනුයේ මෙම සමනොලගිරි පර්වතයේමයි. මේ උතුම් ශ්‍රීපාදස්ථානය රැක බලා ගනිමින් සමනල කන්ද ආරක්ෂා කරනුයේ සුමන සමන් දිවරාජයන්න් වහන්සේ. මේ විස්තර සහිත ධර්ම දේශනාව වීඩියෝක ලින්ක් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. සිරිපාදේ පිළිබඳ කරුණු දැනගැනීමට කැමති අය එම වීඩියෝව නරඹන්න. ඉතින් මම 2025 දෙසැම්බර් ඉඳුවක් පුර 15ක පොහොය දිනයේදී සිරිපා කරුණා කරා. මම දැන් හැටන් පාරෙන් තමයි පහළට කරුණා කරන්නේ.
අද දිනයේ සිට 2026 මැයි මාස වෙසක් පොහොය දිනය තෙක් ලෝකවාසී සියලු මිනිසුන්ට වන්දනාමාන කිරීමට උතුම් ගෞතම ශ්‍රී පද්මස්ථානයේ විවෘතයි. ගිය වසරේ ශ්‍රී පද්මස්ථානයේ වන්දනාමාන කිරීමට නොහැකි වූවන්ට මේ වසරේ ශ්‍රී පද්මස්ථානයේ වැඳ ගැනීමට වාසනාව ලැබේවා. ඒ වගේම පොලිතීන් ආදී කැලිකසල මෙම පුණ්‍ය භූමියට නොදමා පියසටහන් පමණක් ඉතිරි කරමින් උතුම් ශ්‍රී පද්මස්ථානයේ වන්දනා කිරීමට සියලු දෙනාටම හැකි වේවා. මේ හැටන් පාරේ මහගිරිදඹේ ආසන්නයේ අයහපත් කාලගුණයේ හේතුවෙන් සිදු වූ නායයෑම. මේ නායයෑමෙන් අතීතයේ සිරිපා කරුණා කිරීමට තිබූ මාර්ගයක නටබුන් හමු වී තිබෙනවා. නායයෑමෙන් සිරිපා කරුණා කිරීමට ඇති මාර්ගයට හානියක් සිදු වී නැහැ. සියලු දෙනා බියක් නැතුව ඇවිත් සිරිපා වන්දනාමාන කරගන්න. ගිය වසරට වඩා මේ වසරේ සිරිපා කරුණා කරන්නන් අඩුයි. මේ අයහපත් කාලගුණ නිසා වෙන්න ඇති. ඒත් ශ්‍රී පද්මස්ථානයට සහ ශ්‍රී පාදේ කරුණා කිරීමට කිසිසේත් බිය විය යුතු නැහැ. සියලු දෙනාටම සිරිපා කරුණා කිරීමට හැකි වේවා. සියලු දෙනාටම සුමන සමන් දෙවි පිහිටයි.